ක්‍රිප්ටෝ මාකට් එක වැටෙනවා තාම ඉවරයක් නෑ නේද? දැනටමත් ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරලා ඉන්න කෙනෙක් නම් මෙන්න මේ සිටුේෂන් එක ඇතුලේ ඔයා ගොඩක් බය වෙලා ඇති. මොකද තමන් ඉන්වෙස්ට් කරපු තමන්ගේ මුළු පෝර්ට්ෆෝලියෝ එකම සෑහෙන්න දැන් අඩු වෙලා ඇති. හැබැයි හරියට ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන කෙනෙක්ට නම් මෙන්න මේ සිටුේෂන් එක කිසිම විදියකින් ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. මොකද මාකට් එක අප් වුණත් ඩවුන් වුණත් ප්‍රොෆිට් කරන්න ඕන තරම් මෙතඩ් මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ඇතුලේ තියෙනවා. ඒ වගේ එක මෙතඩ් එකක් තමයි මෙන්න මේ ෆියුචර්ස් ට්‍රේඩින් කියන්නේ. ඉතින් මේ ෆියුචර්ස් ට්‍රේඩින් හරියට ඉගෙන ගත්තොත් ඔයාටත් පුළුවන් මාකට් එක අප් වුණත් ඩවුන් වුණත් ප්‍රොෆිට් කරන්න. ෆියුචර්ස් ට්‍රේඩින් නම හැද්දිම ගොඩක් අයට මතක් වෙන්නේ හයි රිස්ක් ට්‍රේඩින් මෙතඩ් එකක් කියලා. හැබැයි ඔයාට රිස්ක් එක අවම කරගෙන ෆියුචර්ස් ට්‍රේඩින් කරන්න පුළුවන්. ඒ තමයි ලෝ ලෙවරේජ් ට්‍රේඩින්. ඉතින් ඔයාටත් ක්‍රිප්ටෝ ට්‍රේඩින් සම්බන්ධව හොඳ නොලෙජ් එකක් තියෙනවා නම් මේ විදියට මාකට් එකේ හරි ඩිරෙක්ෂන් එක අඳුරගෙන ලොන්ග් ට්‍රේඩ් සහ ෂෝට් ට්‍රේඩ් කැච් කරගෙන ඔයාගේ වොලට් බැලන්ස් එක ඉහළ දාගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්පොට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙන අය මෙන්න මේ ෆොටෝ එක චුට්ටක් බලන්නකෝ. මේ තියෙන්නේ බිට්කොයින් එකේ රේන්බෝ chart එක. මේ chart එක යූස් කරලා අපිට පුළුවන් මාකට් එකේ ලොන්ග් ටර්ම් මොකක්ද වෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න. ඔයාලට මේ chart එකෙන් බලා ගන්න පුළුවන් හැම halving event එකකටම පස්සේ all time high එක හදන්න කලින් මාකට් එක මෙන්න මේ blue zone එකට reach කරලා නැවත මාකට් එක අප් වෙනවා. මේ අවස්ථාවේදී Bitcoin rainbow chart එකට අනුව අපිට බලා ගන්න පුළුවන් Bitcoin එක මෙන්න මේ blue zone එකේ trade වෙනවා. එහෙමත් නැත්නම් හොඳ buy opportunity එකක් rainbow chart එක අනුව අපිට පෙන්නනවා. එහෙනම් ස්පොට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙන ඉන්වෙස්ටර්ස්ලා බය නැතුව තමන්ගේ පෝර්ට්ෆෝලියෝස් හෝල්ඩ් කරන්න. මොකද මේ අවුරුද්ද කියලා කියන්නේ බුලිෂ් අවුරුද්දක්. ඔයාලගේ ඉවසීමේ ප්‍රතිඵල මේ අවුරුද්ද අවසානයේදී බලා ගන්න පුළුවන්. මාකට් එක වැටිලා තියෙන වෙලාවේදී බයි කරන්න හොඳ කොයින්ස්, ඒ වගේම ඒවා බයි කරන්න හොඳ ප්‍රයිස් ලෙවල්ස් දැනගන්න දැන්ම බයෝ එකේ ලින්ක් එකෙන් අපේ ගෲප් එකත් එක්ක ජොයින් වෙන්න.